හායි සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ගොඩ කාලයකට පස්සේ අද හිතුණා මට අලුතෙන් ආපහු vlogs ටිකක් පටන් ගන්න ඕන කියලා. ඉතින් මාස ගානකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්න කියලා හිතුවේ. ඉතින් පහුගිය දවස් ටිකේ තිබ්බ දේවල් එක්ක වීඩියෝ එකක් ගේන්නත් බැරුව ගියා. ඉතින් මට හිතුණා ආපහු YouTube එක කන්ටිනියු කරගෙන යන්න ඕනේ, අලුතෙන් vlogs ගේන්න ඕන, අලුතෙන් කෑම උයනේවා, එතකොට අපේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ, ඉතින් අලුත් දේවල්. ඒ දේවල් vlogs ටිකක් ගේන්න ඕනි කියලා. ඉතින් අද මට හිතුණා අද ඉරිද දවසක්. දැන් වෙලාව 12ටත් ළඟයි. දැන් දවල්ට මොනවා හරි හදන්න ඕන. ඉතින් මට හිතුණා අද මම දවල්ට මොනවද හදන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් බලමු අද මම මොනවද හදන්නේ කියලා. හරි එහෙනම් අපි එහෙනම් බලමු අද මම මොනවද දවල්ට හදන්නේ කියලා. ඉතින් අද ඉරිද දවසක් ගෙදර හැමෝම ඉන්නවා. ඉතින් ඒ හින්දා මට හිතුණා පොඩ්ඩක් ස්පෙෂල් මොනවා හරි ගෙදර හදන්න ඕනේ කියලා. ඉතින් සමහර දවස්වලට සතියේ දවස්වලට අපි වැඩ ඇරිලා එන හින්දා ඉක්මනින්ම වැඩ ඇරිලා මහන්සි වෙලා අපි හැමෝම ඉන්නේ. ඒ හින්දා සාමාන්‍යයෙන් මොනවා හරි පොඩි දෙයක් අපි හදලා රැයට කනවා. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉරිද වගේ දවසකට ගෙදර හැමෝම ඉන්න හින්දා ස්පෙෂල් මොනවා හරි හදනවා. ඉතින් ඒ හින්දා අද මට හිතුණා ටිකක් ස්පෙෂල් දෙයක් හදන්න. ඉතින් අද මම හදන්නේ බටු තෙල් දාලා ඊට පස්සේ පෝක් කරි එකක් හදලා පර්සනලි මම පෝක් කන්නේ නැති හින්දා මං හිතුවා මට චිකන් කරි එකක් වෙනම හදා ගන්න ඕනි කියලා. ඊට පස්සේ පරිප්පුවක් හදලා මුකුණු එන්නේ මැල්ලුම් හදලා ඊට පස්සේ බත් උයන් තමයි යන්නේ. හරි එහෙනම් අපි බලමු මම කොහොමද මගේ ක්‍රමයට බටු තෙල් දාගන්නේ කියලා. ඉතින් දැන් මම යන්නේ බටු ටික කපා ගන්න. ඉතින් සාමාන්‍ය මෙන්න මේ වගේ බටු එකක් අරගෙන බටු ගෙඩියක් අරගෙන අපි මේක මැද්දෙන් මෙහෙම කපා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කපාගත්තු බටු ගෙඩිය ආපහු මැද්දෙන් කපාගෙන ඊට පස්සේ අපි මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ පොඩි කෑලි වලට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට එන විදිහට තමයි. මොකද මේක අපි බැද ගන්න ඕන. මේක තෙල් දාන්න කලින් සාමාන්‍යයෙන් පොඩක් බැද ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා හරිම ලේසි බටු එක ගොඩාක් හීනියට කපා ගන්න එක. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට කපා ගන්නවා බටු ටික. ඉතින් මෙන්න මේ වගේ කොටස් වලට මම බටු ටික කපා ගත්තා. මෙන්න මේ විදිය වෙනකම් බටු ටික අපි ඔක්කොම කපා ගන්න ඕන. හරි දැන් මම බටු ටික කපා ගත්තා. ඊට පස්සේ මම හදන්නේ මේකට අවශ්‍ය ලූණු, ඒ වගේම මාළු මිරිස් ටිකක්, ඊට පස්සේ අවු මිරිස්, සුදු ලූණු, මේ දේවල් ටික පොඩියට කපා ගන්න. ඉතින් මම මේ ලූණු හැම සුද්ධ කරගෙන තියාගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි ලූණු ටිකත් මෙහෙම පොඩියට කපා ගමු. ඉතින් මම මෙතන මේ ලූණු ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ඔක්කොම මම අද දවසේ ඇතුළත හදන හැම දෙයකටම මේ ඇති වෙන තමයි අරගෙන තියෙන්නේ. එතකොට ලූණු ටික මෙහෙම පොඩියට අපි කපා ගන්න ඕන. ලුණු ටික මනින් කපාගෙන මේකට අවශ්‍ය දේවල් ටිකක් කපා ගමු. ඊට පස්සේ මාළු මිරිස් අරන් තියෙනවා. මම මාළු මිරිස් මෙන්න මෙහෙම සාමාන්‍ය පැත්තට මෙන්න මේ විදිහට එන්න කපා ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම එන්න මම මාළු මිරිස් ටිකත් කපා ගන්නවා. ඊට පස්සේ මිරිස් මම හිතුවා
දැන් මම මේ මිරිස් ගන්නෙ නම් බටුවේකට නෙමෙයි මේක චිකන් එකටයි ඊට පස්සේ පරිප්පු එක හදා ගන්නයි. ඉතින් මිරිස් ටික ඒකත් මෙහෙම පැත්තට කපා ගන්නවා. මෙන්න මෙහෙම ඉන්න පැත්තට කපා ගන්නවා. ඉතින් ඕගොල්ලෝ කපන ඒ විදිහට කපා ගන්න. ඉතින් මම මේ විදිහට කපාගෙන යනවා. හරි දැන් මම මේකට හදන්නේ දැන් මේ උරු මස් එක පොඩියට කපාගෙන තියෙන්නේ. දැන් මම මේකට අවශ්‍ය කරන 3-5 ටික එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට 3-5 කුඩු ටිකක් 3-5 කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ආපහු මිරිස් කුඩු එකතු කරගන්නවා. ඉතින් මස් එක ටිකක් සැරට කන්න කැමති කෙනෙක්ට ටිකක් වැඩිපුර මිරිස් කුඩු එකතු කරගත්තට කමක් නැහැ. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා බැදපු 3-5. බැදපු 3-5 එකතු කරගන්නවා. ඉතින් බැදපු 3-5 එකතු කරගත්තාම තමයි ටිකක් මේක කළු පාටට වගේ තියෙන්නේ. ඉතින් මේ ටික එකතු කරගෙන ඊට පස්සේ මම මේක හොඳට මික්ස් කරගන්නවා. මේ අපි එකතු කරගත්තු 3-5 ඔක්කොම මේ මස් වල තැවරෙනකම් මේක හොඳට මික්ස් කරගෙන අපි සාමාන්‍යයෙන් මේක විනාඩි 20ක් වගේ තියෙන එක තමයි. ඊට පස්සේ මම යන්නේ දැන් අපි මේ කපා ගත්තනේ අපේ බටු ටික මේකටත් ලුණු ඒ වගේම කහ ඒ දේවල් එකතු කරලා මේක හොඳින් මික්ස් කරගන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි බටු ටික සාමාන්‍යයෙන් ගොඩාක්ම බැදගන්නේ නැහැ. සාමාන්‍ය තරමට අපි ටිකක් රන්වන් පාට වෙනකම් බටු ටික බැදගන්න තමයි හදන්නේ. දැන් මම මේකට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ කහ ටිකක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට කහ එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් මේ එකතු කරගත්තු දේවල් බටු එකේ තැවරෙනකම් මේක හොඳට මික්ස් කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ විදිහට මේ ටික හොඳට මික්ස් කරගන්නවා. දැන් අපි යන්නේ මේ ටික බැද ගන්න. දැන් ඔන්න මම අර කිව්වනේ චිකනුත් මම අද හදනවයි කියලා. ඉතින් දැන් මම චිකන් සාමාන්‍ය මෙන්න මේ වගේ කෑලි වලට කපාගෙන තියෙනවා. දැන් අපි මේකත් මැරිනේට් කරගන්න ඕනේ. ඉතින් මේකට අවශ්‍ය කරන 3-5 ටිකත් අපි එකතු කරගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මම මේකටත් ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු එකතු කරගන්නවා. ඉතින් ටිකක් සැරට කන්න කැමති නම් මිරිස් කුඩු ටික වැඩිපුර දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට බැදපු 3-5 ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ඊට පස්සේ
අමු තුන පහ ටිකක් එකතු කරගෙන මේක හොඳට මම මේ චිකන් කෑලි වල අපි දැන් එකතු කරගත්තු කුළු බඩු ටික හොඳට මෙයා වෙනකන් මම මේ ටික හොඳින් මික්ස් කර ගන්නවා. ඊට පස්සේ අපි මේකත් සාමාන්‍ය විනාඩි 10ක් 15ක් මැරිනේට් වෙන්න තියෙන්න ඕනේ. ඊට වඩා මැරිනේට් වෙන්න තිබ්බනම් තමයි ගොඩක් හොඳ. මම විනාඩි 15ක් දැන් මේ ටික මැරිනේට් වෙනකන් තියාගන්නවා. එතකන් අපි අපේ බටු ටික බෙදගමු. දැන් ඉතින් තාච්චි ලිපේ තියලා තියෙන්නේ මම හදානේ බටු ටික බෙද ගන්න. ඉතින් අපි ලිප පත්තු කරගෙන බටු ටික බෙදගමු. තෙල් ටික එකතු කරගමු. ටිකක් බඩු බෙද ගන්න අපිට සාමාන්‍යයෙන් තෙල් ටිකක් අවශ්‍ය වෙන හින්දා මම ටිකක් වැඩිපුර තෙල් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට අනිත් දේවල් ටික හදාගද්දී ආපහු තෙල් අවශ්‍ය නැහැ. මොකද මේ බඩු එකේ ඉතුරු වෙන තෙල් ටිකෙන්ම අපිට චිකන් කරි එක ඒ දේවල් ටික අපිට හදාගන්න පුළුවන්. ඉතින් තෙල් ටිකක් රත් වෙනකන් ඉන්න ඕන. දැන් තෙල් ටික සාමාන්‍ය රත් වෙලා තියෙන්නේ. මම හදන්නේ මෙන්න මේ බටු ටික මේකට එකතු කරගන්න. ඉතින් බටු ටිකක් එකතු කරගන්න. ඉතින් අපි බලමු මේ බටු ටික මෙන්න මේ වගේ වෙනකම් ටිකක් සාමාන්‍යයෙන් රණුවන් පාට වෙනකම් බටු ටික අපි බෙද ගන්න ඕන. අපි දැන් හදන්නේ බටු ටික මෙන්න මේ ලිපේ හැදෙනකම් මෙන්න මේ ලිපේ අපේ පෝක් කරි එක හදාගන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒකත් ලිප ටිකක් පත්තු කරගෙන ඉන්න ඕන. ලිප පත්තු කරගෙන තාච්චිය ටිකක් රත්තුනෙන් පස්සේ අපි සාමාන්‍යයෙන් ඌරු මස් හදද්දී ඌරු මස් වලට තෙල් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඌරු මස් වල තෙල් තියෙන හින්දා අපිට ඌරු මස් එකට තවත් තෙල් එකතු කරගන්න ඕන වෙන්නේ නැහැ. අපි තාච්චිය ටික රත් වුනහම අපි ඌරු මස් ටික මේකට එකතු කරගමු. දැන් අපි පෝක් අපි අර මැරිනේට් කරගත්තු පෝක් ටික මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපිට ඒකට ලුණු චුට්ටක් උඩින් දාගන්නවා. ඊට පස්සේ මිරිස්, ඊට පස්සේ අපි මේකට සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි රම්ප එකතු කරගෙන අපි මෙන්න මේ විදිහට අපි අර මැරිනේට් කරගත්තු භාජනයට වතුර ටිකක් දාලා අපේ පෝක් කරි එකට එකතු කරගන්නවා. එතකොට අපි මේක දැන් සාමාන්‍යයෙන් ලිපේ උයා ගන්න ඕන. උයා ගද්දී දැන් මේකේ තෙල් තියෙන හින්දා ඊට පස්සේ මේක තෙලෙන්ම හොඳින් තැම්බෙනවා. ඉතින් අපි මේක ටිකක් උයා ගන්න ඕන. ඊට පස්සේ අපිට මදි වුණොත් අපිට ආයෙ වතුර ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක ලිපක අපේ පෝක් කරි එක හැදෙන ගමන් අනිත් එකේ අපි බත් ටික බෙදගමු.
දැන් ඉතින් අපි අපේ චිකන් කරි එකත් හදාගන්න යන්නේ. ඉතින් අපේ භාජන ලිපේ තියලා තෙලිට පත්තු කරගෙන ඉමු චිකන් කරි එක හදාගන්න. මොකද එතකොට කෑම ටික ඔක්කොම ඉක්මනින් හදාගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේකට තෙල් ටිකක් එකතු කරගන්න ඕන. ඉතින් අපි පෝක් කරි එක මේ වෙද්දි හැදෙනවා. බටු ටික බැද ගන්නවා. අපි මෙන්න මේක චිකන් කරි එක හදාගන්නවා. දැන් අපි තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික හොඳින් රත් වෙද්දී අපි මේකට අබ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ අබ ටික හොඳින් රත් වෙනකන් ඉන්න ඕන. අපි අබ ටික හොඳින් රත් වුණාන් පස්සේ මේකට ලුණු එකතු කරගමු. මට ලුණු එකතු කරගන්න කලින් අමතක වුණා. අපි මේකට මේ සුදු ලුණු ටිකකුත් එකතු කරගන්න ඕන. අපි දැන් සුදු ලුණු ටිකකුත් එකතු කරගෙන ඉමු. ඊට පස්සේ අවු මිරිස් ටිකක් මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා රම්පේ කැරට් එක තුනක් එකතු කරගෙන අපි මේ ටික හොඳින් රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. දැන් අපේ ලුණු ටික සාමාන්‍ය රන්වන් පාට වෙනකම් බැදගෙන තියෙනවා. අපි දැන් ඊට පස්සේ මම ආපහු මේකට එකතු කරනවා 3-5 කුඩු ටිකක්. 3-5 කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් ඉවරයි. ඊට පස්සේ කල් කුඩු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳින් මික්ස් කරගන්න ඕන. ඒ ටික මික්ස් වුණාන් පස්සේ අපි අපේ චිකන් ටික එකතු කරන්න ඕන. චිකන් ටික එකතු කරගෙන මේක හොඳින් මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර චුට්ටක් එකතු කරගන්න ඕන චිකන් එක හොඳට තැම්බෙන්න. හරි දැන් අපි හදන්නේ අපේ බටු ටික තෙල් දාගන්න. දැන් ඉතින් තෙල් එක ටිකක් රත් වුණාන් පස්සේ මම මේකට අර කපාගත්තු ලුණු ටිකයි මාළු මිරිස් ටිකයි එකතු කරගන්නවා. ඉතින් එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි ටිකක් මේක තැම්බෙනකන් තියන්න ඕන. මේ එකතු කරගත්තු මිරිස් මාළු මිරිස් මේ දෙක අපි ගොඩාක් කරගන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මේක තැම්බෙනකන් මද ගින්දරේ තියනවා.
ඊට පස්සේ මම මේකට රම්පෙත් එකතු කරගන්නවා. දැන් රම්පෙ ටිකත් එකතු කරගත්තයන් පස්සේ මම හදන්නේ අපි අර බෙදගත්තු බටු ටික මේකට එකතු කරගන්න. ඉතින් බටු ටික එකතු කරගන්න ඕන. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ ඊට පස්සේ කෑලි මිරිස් කුඩු ඊට පස්සේ මම 3-5 කුඩු එකතු කරගන්නවා ඒ වගේම අපේ රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න ටිකක් මේක සැර ගතියට වගේ කන්න කැමති නම් දැන් මේ දේවල් එකතු කරගනින්දී ඒක ඕගොල්ලෝගේ ප්‍රමාණයන් අනුව එකතු කරගන්න පුළුවන් ඊට පස්සේ මම මේක හොඳින් කලවම් කරගන්නවා ඉතින් අපි ටිකක් වෙලා මේක කලවම් කරගන්න ඕන. කලවම් කරගෙන චුට්ටක් විනාඩි 5ක් වගේ 10ක් වගේ ලිපේ තියලා අපි ලිප ඔෆ් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ බටු ටික ඉවරයි. ඉතින් කැමති කෙනෙක්ට මේකට දෙහි ඇඹුල් චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් චුට්ටක් ඇඹුල් ගතිය වගේ ඉන්න. ඉතින් මම මේකට දෙහි ඇඹුල් එකතු කරගත්තේ නැහැ. මම ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් ටික එකතු කරගෙන මම ඊට පස්සේ බටු ටික හදාගත්තා. දැන් මම යන්නේ පරිප්පු එක හදාගන්න. ඉතින් අපි හැමෝම සාමාන්‍ය පරිප්පු හදන විදිහට තමයි ඉතින් මම පරිප්පු එක හදාගන්නේ. මම ඉස්සෙල්ලාම පරිප්පු ටික හොඳින් සෝදලා ඊට පස්සේ සාමාන්‍ය පරිප්පු එකේ සාමාන්‍ය ගානට වගේ වතුර ටිකක් එකතු කරගන්නවා. ඉස්සෙල්ලාම වතුරෙන් පරිප්පු එක තැම්බෙන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ඒ වගේ මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු මේ දේවල් ටික එකතු කරගෙන ඊට පස්සේ ලුණු අවු මිරිස් රම්පේ කරපිංචා කැමති කෙනෙක් ඒ කියන්නේ අපි කන්න කැමති නම් සුදු ලුණු ටිකක් මේකට එකතු කරගෙන ඊට පස්සේ අපි මේක සාමාන්‍යයෙන් ගින්දරේ උයා ගන්න ඕන. දැන් පරිප්පු එක ඊට පස්සේ වතුර ටික බේරෙනවත් එක්කම අපි මේකට කිරි එකතු කරගන්න ඕන. ඉතින් පොල් කිරි ටිකක් එකතු කරගෙන පරිප්පු එක හොඳින් ලිපේ උයා ගන්න ඕන. ඔන්න ඉතින් මගේ දවල් කෑම එක ලෑස්ති. ඉතින් මම පෝක් කරි හදාගත්තා. ඒ වගේම පරිප්පු, චිකන් කරි, ඒ වගේම බටු. ඊට පස්සේ මම මැල්ලුම් හදාගත්තා. ඉතින් මම ඒක නම් මේකේ වීඩියෝ කරේ නෑ. ඉතින් ඔන්න ඔක තමයි අද මගේ දවල් කෑම වේල. ඉතින් ආපහු දවසක හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.